වෙන්නපුව ජෝසප් වාස් විද්‍යාලීය 2026 වර්ෂයට නියමිත ක්‍රීඩා මහෝත්සවය මේ වන විට ආරම්භ වී අවසන්. මේ වන විට ඉතාම උණුසුම් ආකාරයෙන් ක්‍රීඩා උත්සවයේ කටයුතු සිදු වෙමින් පවතිනවා. මෙවර විශේෂත්වය කුමක්ද? ප්‍රාථමික අංශය සහ ද්විතීයික අංශය දෙකම එකම ක්‍රීඩා උත්සවයක තරඟ වදිනවා වර්ෂ ගණනාවකට පස්සේ. ඉතින් අපි ඊටාම සුහද සිතින් ඇරයුම් කර සිටිනවා ජෝසප් වාස් විද්‍යාලීය සහෘදයන්ට පෙබරවාරි 14 වෙනිදා ප්‍රාථමික අංශයේ සහ ද්විතීයික අංශයේ එකතු වී කරන මේ මහෝත්සවයට සහභාගී වන්නට කියා. එහෙමනම් නැවත වතාවක් ඔබ සියලු දෙනාට ක්‍රීඩාවේ පහස ලබා ගන්නට වාසියස්ලා වශයෙන් අපි ඊටාම ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා විද්‍යාල භූමියට. වෙන්නපුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ක්‍රීඩා තරඟ මේ දිනවල ප්‍රාථමික අංශය තුළ සහ ද්විතීයික අංශය තුළ පැවැත්වෙනවා. ඉතින් ඒ ඉතාමත් තරඟකාරී ක්‍රීඩාවල අත්දැකීම විඳ ගන්නට ඔබ සැමට මම ආරාධනා කරනවා. ඒ කූට ප්‍රාප්තිය පෙබරවාරි 14 වෙනිදා එන්න අපේ වාසියන්ස් පුතාලට සුබ පතන ගමන් ඔවුන්ගේ දස්කම් නරඹන්න. 2026 වාසියන්ස් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මේ දිනවල ඉතාමත්ම තරඟකාරීත්වයෙන් පැවැත්වෙනවා. මෙවර ප්‍රාථමික අංශය සහ ද්විතීයික අංශය ඒකාබද්ධව තාම තරඟකාරී මට්ටමින් සහ සහෝදර නිවාස 4 එකතු වෙයි ඉතාමත් උද්‍යෝගයෙන් ක්‍රීඩාවලට සහභාගී වෙනවා. මෙමස 14 වෙනි දින නම් පෙබරවාරි 14 අවසන් උත්සවය පැවැත්වෙනවා. ඔබ සියලු දෙනාටම පැමිණ දරුවන්ට සහයෝගය දක්වීම සඳහා තාමත් කාරුණිකව සහ ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්තුතියි. 2026 වෙන්නපුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ මේ දවස්වල තරඟ පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි මේ සියලු තරඟ පවත්වා අවසානයේ පෙබරවාරි 14 වෙනිදා වෙන්නපුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලීය අපේ ආදරණීය පුතාලගේ අවසාන ක්‍රීඩා උත්සවය පැවැත්වෙනවා. ඉතින් ඒ නිමිත්තෙන් අපේ විද්‍යාලීය දෙමාපියන්ට වගේම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්ට ඒ වගේම විද්‍යාලයෙන් එපිට ඉන්න සියලුම දෙනාට ආරාධනා කරනවා මේ මාස පෙබරවාරි මාසයේ 14 වෙනිදා එන්න වෙන්නපුව ශාන්ත ජෝසප් වාස් පාසල් ක්‍රීඩා පිටියට අපේ අවසාන නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නරඹලා ක්‍රීඩා ක්‍රීශීලී අත්දැකීමක් ලබා ගන්න. ස්තුතියි.